ළඟදී කසාද බඳින්න දෙන්නේ. වෛද්‍යවරයෙක් විදියට අපිට එන ගැටලු තමයි කසාද බඳින්න ඉන්න කපල් එකකට කසාද බැඳලා පස්සේ දරුවෙක් හදනවද කොච්චර කාලයකට පමා කරනවද ඔන්න ඔය ප්‍රශ්න ටික. ඒක නිසා මම හිතුවා හෙල්ත් පස් channel එකෙන් අද මෙන්න මේ දරුවෙක් හදන්න ඕගොල්ලෝ පමා කරනවා නම් ඒකට ගන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. මේකදී ප්‍රධාන වශයෙන් මම කතා කරන්න ගන්නේ වෙන වචන වලින් කිව්වොත් උපත් පාලනය ගැන. එතකොට මේ ඔයගොල්ලෝ දන්නවා උපත් පාලනය කියලා කියන්නේ අපි දරුවෙක් අපේ බඩට එන එක එහෙම නැත්නම් දරුවෙක් හදන එක යම්කිසි පාලනයක් සිදු කරනවා කියන එක. මේ සඳහා කාන්තාවකට විශේෂයෙන්ම කසාද බැඳපු අලුත කාන්තාවකට භාවිතා කළ හැකි උපත් පාලන ක්‍රම කීපයක් තියෙනවා. හැම උපත් පාලන ක්‍රමයකම හැම කාන්තාවකටම හරියන්නේ නැහැ. ඒක නිසා අපි කියන්නේ ඔහේ තමන්ට හිතන දේ කරන්නේ නැතුව තමන්ට උපත් පාලනයක් අවශ්‍ය නම් විශේෂයෙන්ම කසාද බැඳපු අලුත තරුණියකට මේ සම්බන්ධව තමන්ට ගැළපෙන උපත් පාලන ක්‍රමය වෛද්‍යවරයෙක් හමු වෙලා සාකච්ඡා කරන්න කියන්නේ. එහෙදී කසාද බැඳපු අලුත යුවලකට ප්‍රධාන වශයෙන්ම අපි අනුමත කරන උපත් පාලන ක්‍රම කීපයක් තියෙනවා. ඒ උපත් පාලන ක්‍රම තමයි එකක් තමයි හෝමෝන උපත් පාලන ක්‍රම. අනිත් එක තමයි හෝමෝන නොවන උපත් පාලන ක්‍රම. ඕනම යුවතියකට හෝමෝන නොවන උපත් පාලනයක් පාවිච්චි කරනවා නම් තමයි ඇත්තටම එයාට ඊටාමත්ම හොඳ උපත් පාලන ක්‍රමයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද එයාගේ මෙන්සස් වෙන දෙක එහෙම නැත්නම් මාස ශුද්ධිය වෙන සයිකල් එක ඒකෙන් වෙනස් වීමකට ලක් කරන්නේ නැති නිසා. කසාද බැඳපු අලුත කෙනෙක්ට අපි හෝමෝන නොවන උපත් පාලනයක් පාවිච්චි කරනවා නම් අපි කියන්නේ ඔහුගේ සහකරුට කොන්ඩම්ස් පාවිච්චි කරන්න කියන එක. ඒකෙන් එම ස්ත්‍රියගේ නැත්නම් ගැහණු කෙනාගේ සාමාන්‍ය මාස ශුද්ධියට කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නැහැ. කසාද බැඳපු අලුත කෙනෙක්ට හෝමෝනමය උපත් පාලනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි එක්ක ගිලින පෙති පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ අතේ හැමට යටින් තැම්පත් කරන පොඩි කූරක් හෝ කූරු දෙකක් තැම්පත් කරන්නත් පුළුවන්. මේ දෙකම අපි කසාද බැඳපු අලුත යුවලකට රෙකමන්ඩ් කරන දේවල්. මේකෙදි විශේෂයෙන්ම අපි බහුලවම මේකෙදි පාවිච්චි කරන්න කියලා කියන්නේ ගිලින පෙති. මේ එක් උපත් පාලන ක්‍රමයේ එක තියෙන අතුරු ආබාධ සහ ප්‍රතිඵල හොඳ ඒවා තියෙනවා. වාසි සහ අවාසි වෙන වචන වලින් කිව්වොත්. ඒ නිසා මෙන්න මේ වාසි සහ අවාසි වෙනම දැනගන්න එකත් මේ උපත් පාලන ක්‍රම පාවිච්චි කිරීමේදී වැදගත් වෙනවා. හෝමෝන උපත් පාලන ක්‍රමයක් අපි පාවිච්චි කරනවා නම් මේකෙදී ඒ උපත් පාලන ක්‍රමයේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඒ උපත් පාලන ක්‍රමය අපි පාවිච්චි කරන පිළිවෙල අනුව. මම දැන් ඕගොල්ලෝ ලේස්ති වෙන්නේ මෙන්න මේ උපත් පාලන ක්‍රම වලින් එකින් එක විශේෂයෙන්ම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිලින පෙති ගැන. මේ ගිලින පෙති හරි ආකාරව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. මේ ගිලින පෙති අපි පාවිච්චි කරනකොට අපි දැනගන්න ඕනේ කොහොමද මේකෙන් උපත් පාලනය සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම මේ ගිලින පෙති පාවිච්චි කිරීමේදී අපි උපත් පාලනය සිදු කරන්නේ මේ ගිලින පෙති ගන්නකොට අපි එම කාන්තාවගේ ඩිම්බ වර්ධනය වීම සහ මෝචනය වීම නතර කරනවා. ඒ වගේම තමයි ඇයගේ ගැබ්ගෙල ආශ්‍රයෙන් තියෙන යෝනි ශ්‍රාවයන්ගේ තරලයේ ඝනත්වය වැඩි කරලා ශුක්‍රාණු ගර්භාෂය දෙසට ගමන් කිරීම අඩු කිරීමත් මේකෙදි සිදුවෙන දෙයක්. මේක හරියාකාරව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඊට පස්සේ අපි බලමු. මේ උපත් පාලන ගිලින පෙති ගත්තොත් මේ ගිලින පෙති කාඩ් එකක පාට දෙකකින් යුක්ත පෙති තියෙනවා. සුදු පාට සහ එහෙම නැත්නම් ලා පැහැති සහ තද පැහැති පෙති. ලා පැහැති පෙති 21කුත් තද පාට පෙති 7කුත් මේකේ තියෙනවා. ලා පැහැති පෙති 21 තියෙන්නේ හෝමෝන. ඒකේ තියෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන. එතකොට මේ පෙති ಜಾති වලින් තද පැහැති පෙති වල හෝමෝන නැහැ. ඒකේ තියෙන්නේ යකඩ. පෙති 7ක් තමයි ඒ තියෙන්නේ. එතකොට මේ පෙති අපි කවදද ගන්න ඕනේ? විශේෂයෙන්ම මේ පෙති උපත් පාලනය සඳහා පාවිච්චි කරනවා නම් මාස ශුද්ධිය ඇති වෙලා මුල් දවස් 5 ඇතුළත තමයි මේ පෙති ගැනීම ආරම්භ කරන්න ඕනේ. මේ පෙති කාඩ් එකේ පිටිපස්ස බැලුවාන් පස්සේ ඔයගොල්ලෝ පැහැදිලිව පේනවා ඊ තල වලින් මේක ගන්න ඕන දිශාව මාක් කරලා තියෙනවා. එතකොට ඊ තලයේ පටන් ගන්න තැන තියෙන ලා පැහැති පෙත්ත එක දවසක මේක පාවිච්චි කරනවා. ඊළඟ දවසෙත් ඒ වෙලාවටම වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ පෙත්ත. මේ පෙති ගන්නකොට සමහර කෙනෙක්ට වමනය, ඔක්කාරය, හිස රදය වගේ පොඩි අතුරු ආබාධ එන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න අරගෙන මුල් කාලයේදී තමයි මේ පොඩි අතුරු ආබාධ එන්නේ. මේ අතුරු ආබාධ එන එකත් මේ පෙති පාවිච්චි කරන්න ගන්නකොට සාමාන්‍යයෙන් රාත්‍රී ආහාරයෙන් පසුව
මේ පෙති පාවිච්චි කරන්න ගැනීමෙන් එම එන අතුරු ආබාධත් ඉතාමත්ම අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඊතලයේ දිගේ මේ තියෙන බෙහෙත් ටික අරගෙන යනකොට දිනපතා මේකේ තියෙන ලා පැහැති පෙති ඉවර වෙනකම් ඔබ මේ බෙහෙත් ටික ගන්න ඕනේ. ඊට පස්සේ එනවා තද පැහැති බෙහෙත් පෙති. අන්නේ තද පැහැති බෙහෙත් පෙති ටිකත් ඒ ඊතලයේ දිගේම යන විදිහට ඒ බෙහෙත් පෙති හතත් ගන්න ඕනේ. මෙන්න මේ ඒ බෙහෙත් පෙති කියන්නේ තද පැහැති බෙහෙත් පෙති ටික ගන්නකොට ඔබට තේරෙනවා ඔබට ස්පාස් සුද්ධිය ඇති වෙනවා කියලා. මොකද ඒකේ තියෙන හෝමෝන පෙති නෙමෙයි. ඊට පස්සේ පෙති හතත් ඉවරනාට පස්සේ ඔබට සිද්ධ වෙන්නේ තවත් අලුතෙන් කාඩ් එකක් අරගෙන අර පළවෙනි බෙහෙත් ටික කාඩ් එක පටන් ගත්ත විදියටම ඒ බෙහෙත් කාඩ් එකත් අරගෙන යන්න. ඒ බෙහෙත් පෙති ටිකත් එක දිගට පාවිච්චි කරන්න. මේකෙදි වැදගත්ම දේ තමයි ඔබ මේකට දවසේ નિયમિત වේලාවක් තියාගන්න හැමදාම එකම වේලාවට මේ බෙහෙත් පෙති ටික පාවිච්චි කරන්න ඕනේ කියලා. මම මේ කිව්වේ කසාද බඳපු අලුත කෙනෙක් මේ බෙහෙත් පාවිච්චි කරන විදිය. අනිත් කෙනෙක් උනත් මේක තමයි. හැබැයි අපි කසාද බඳපු අලුත ගැහණු කෙනෙක්ට මේ බෙහෙත් පෙති පාවිච්චි කරන්න කියන්නේ. මේ බෙහෙත් පෙති මුල් දවස් 7 ඇතුළත බෙහෙත් පෙති ගන්න අරන් මුල් දවස් 7 ඇතුළත එක බෙහෙත් පෙත්තක් මිස් වුණත් Tamange අතින් ඔහුට ගැප් ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ කියන්නේ මේ බෙහෙත් පෙති ගැනීම තුළින් කවදා හරි මේ කාන්තාවක් දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි කාලයකදී මේ බෙහෙත් පෙති ගැනීම නිසා ඇගේ සාපල්්‍යතාවයට එහෙම නැත්නම් දරුවෙක් පිළිසිඳ ගැනීමේ හැකියාවට කිසිම බලපෑමක් මේ බෙහෙත් පෙති ගැනීම නිසා සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ බය නැතුව මේ උපත් පාලන පෙති හරියට පාවිච්චි කරන්න අලුත් බැඳපු යුවලක් Tamange දරුවෙක් හැදීම පමා කිරීමට බලාපොරොත්තු වෙනවා නම් කියන එක. ඊළඟට මේ බෙහෙත් පෙති ගන්න පුළුවන් ඕන නම් කිරි දෙන මවකට උනත් Tamange උපත් පාලනය සඳහා. හැබැයි මතක තියාගතු කරුණක් තියෙනවා මෙහිදී කිරි දෙන මවක් නම් Tamange උපත් පාලනය සඳහා මේ පෙති පාවිච්චි කරනවා නම් ඇයට දරුවා ලැබිලා මුල් මාස 6 ඇතුළත මේ උපත් පාලන පෙති ගන්න බෑ. ඒක සඳහා අපි අනුමත කරන්නේ නැහැ. දරුවා ලැබිලා මාස 6න් පසුව ඇයට මේ උපත් පාලන පෙති ගන්න පුළුවන්. ඒ සඳහා ඔබ Tamange ප්‍රදේශීය බාර පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ තුමිය හම්බෙලා උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊළඟට දේ තමයි මේ බෙහෙත් පෙති ගත්තන් පස්සේ කොච්චර මේක සාර්ථකද කියලා. සාමාන්‍යයෙන් බෙහෙත් පෙති නියපම් ආකාරයකට උපත් පාලන ගිල්න පෙති නියම ආකාරයෙන් ගත්තොත් 99.7%ක්ම මේකේ සාර්ථකත්වයේ තියෙනවා. ඒ කියන්නේ අපි මේ උපත් පාලන පෙති ගන්න ගැහණු අය 99%කට වැඩි ප්‍රමාණයක් මේ උපත් පාලන පෙති ගැනීම නිසා ඒ කාලය තුල ගර්භණී වීමෙන් වළකිනවා. ඒක නිසා මේකේ හොඳ සාර්ථකත්වයක් තියෙන උපත් පාලන ක්‍රමයක් තමයි හරියාකාරව නිවැරදි ලෙස ගත්තොත් උපත් පාලන ගිල්න පෙති කියලා කියන්නේ. ඊළඟට අපිට එන අනිත් ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට කියාගෙන ඉන්නේ ડોක්ටර් හරි වැඩේ උනේ මේ පෙත්තක් මතක නැති වුණා. පෙති දෙකක් බොන්න මතක නැති වුණා. එහෙම නැත්නම් එක කාඩ් එකක් ඉවර වෙලා අනිත් කාඩ් එක පටන් ගන්න දවස් දෙකක් පමා වුණා, දවස් කිහිපයක් පමා වුණා කියලා. මම දැන් කතා කරන්න යන්නේ මේ වගේ සිද්ධියක් වුණොත් ඔබ මොකද්ද කරන්න ඕනේ කියන එක. අපි හිතමුකොට පෙත්තක් බොන්න මතක නැති වෙලා දවස් දෙකක් ගිහිල්ලායි කියලා. ඒ කියන්නේ පෙති එකක් දෙකක් මිස් වෙලා කියලා. එහෙම නැත්නම් කාඩ් එකක් ඉවර වෙලා අලුත් කාඩ් එක පටන් ගන්න. එහෙම නැත්නම් ගෙදර කාඩ් එකක් නැතිව දවස් දෙකක් ගිහිල්ලා කියලා. අන්න එතකොට මොකද්ද කරන්නේ? මේක දවසයි දෙකයි නම් ඔබට කරන්න තියෙන්නේ. ඔබට මතක් වෙච්ච වෙලේම එක පෙත්තක් බොන්න. මතක් වුණ වෙලේම ටක් ගාලා එක පෙත්තක් බොන්න. ඊළඟට එදා දවසට බොන්න ඕන පෙත්තත් වෙන්ද බොන වෙලාවටම ඔබ පාවිච්චි කරන්න. ඊට පස්සේ පුරුදු පරිදි ඕගොල්ලෝ දිනපතාම අර සුපුරුදු විදියට ඒ කාඩ් එකේ පෙති ටික පාවිච්චි කරන්න. ඊළඟට ඕගොල්ලෝගේ පෙති කාඩ් එකේ පළමු පේලියේ හරි දෙවෙනි පේලියේ හරි පෙති වලින් දවස් 3කට වැඩි ගාණක් ඕගොල්ලන්ට පෙති බොන්න අමතක වුණා නම් එහෙම නැත්නම් පෙති කාඩ් එකක් ඉවර වෙලා දවස් 3කට වැඩි ගාණක් පහු වෙලා නම් ඔබට පෙති කාඩ් එකක් අලුතෙන් පටන් ගන්න උනේ. ඒකෙදි කරන්න ඕන ක්‍රියාමාර්ගය වෙනස්. ඒකෙදි අර කලින් කිව්වා වගේම ඔබට පුළුවන් පළවෙනි අවස්ථාවේම ඔබ පෙත්තක් ගන්න ඕනේ. ඒ වගේම එදා දවසට નિયમિત පෙත්තක් ඒ පුරුදු පරිදිම ගන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි දවසේදී ඔබට බෙහෙත් පෙති දෙකක් ගන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේක ඒ විදිහටම කරන්න වෙනවා. ඊළඟට අර පුරුදු විදිහටම ඒ ඊතලයේ තියෙන දිශාවට සාමාන්‍ය විදිහට එක දිගට එකම වෙලාවට ඒ බෙහෙත් පෙති ටික ගන්න. හැබැයි මෙහිදී පොඩි අවධානමක් තියෙනවා. මම මුලින් කිව්වා එක පෙත්ත මිස් වුණත් මේකෙදි ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒක නිසා මෙවැනි පළවෙනි පේලියේ හෝ දෙවෙනි පේලියේ පෙති
3කට වැඩිය මිස් වුණා නම් දින 3කට වඩා ඔබට බෙහෙත් පෙති ගන්න බැරි වුණා නම් පළමුවේ දවස් 14 ඇතුළත ඔබට සිද්ධ වෙනවා උපත් පාලන කොපු පාවිච්චි කරන්න ලිංගික සංසර්ගයේ යෙදෙනවා නම් මේ බෙහෙත් පෙති ගන්නවට අමතරව ඔබ අලුතෙන් බෙහෙත් පෙති පටන් අරන් ඉදිරියට සතියක් යනකම් ඒ වගේම ඔබ බෙහෙත් පෙති පටන් ගන්න කලින් ඔබට මිස් වෙච්ච දවස් 3 ඇතුළත ඊට දවස් 2කට කලින් එහෙම වෙන විදියකට කිව්වොත් එහෙම අලුතෙන් බෙහෙත් පෙති පටන් ගත්තනේ දැන් ඔබ අලුත් කාඩ් එකක හරි අලුතෙන් 3ක් අමතක වෙලා හරි අන්න ඊට දින 5කට කලින් ඔබ ලිංගිකව එකතු වෙලා තිබ්බනම් ඔබට පසු සංවාස පෙති ඒ කියන්නේ හදිසි උපත් පාලන පෙති පාවිච්චි කිරීමට සිද්ධ වෙනවා. අපි හැමෝම දන්න පොස්ටිනෝ 2 ඔබට ගන්න වෙනවා කියන එකයි මේ කියන්නේ. ඊළඟට 3 වෙනි පේලියේ ඒ කියන්නේ ලා පැහැති පෙති තියෙන අවසාන පේලියේ පෙති 3කට වඩා ඔබට අමතක වුණොත් ඔබට කරන්න ඕන දේ වෙනස්. ඒකෙදිත් අපිට සිද්ධ වෙන්නේ අර කලින් වගේම පුළුවන් තරම් ඉක්මනට මතක් වෙච්ච වෙලාවෙන් පෙත්තක් ගන්නවා. ඊළඟට එදා දවසට හිමි පෙත්තක් එදා ඒ වෙලාවෙම ගන්නවා. අර පුරුදු පරිදි ඒ බෙහෙත් ටික ගන්නවා. ඊට අමතරව ඔබට තියෙනවා ඊළඟට ගන්න ඒකේ තියෙන දුඹුරු පාට එහෙම නැත්නම් තද පැහැති පෙති. ඔබ කරන්න ඕනේ මේ අවස්ථාවේ කියන්නේ 3 වෙනි පේලියේ බෙහෙත් පෙති 3කට වඩා මිස් වුණොත් ඔබ ඔය තද පැහැති පෙති ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. ඉවත් කරලා ඒ වෙනුවට අලුත් කාඩ් එකක් අරගෙන අලුත් කාඩ් එකේ මුල ඉඳගෙනම වගේ බෙහෙත් ටික පාවිච්චි කරන්න. ඒකෙදිත් අර දෙවෙනි පේලියේ හෝ පළවෙනි පේලියේ දින 3කදී බෙහෙත් මිස් වුණාට පස්සේ මම කියවනේ උපත් පාලන කොපු පාවිච්චි කරන්න කියලා කොන්ඩම්ස් පාවිච්චි කරන්න කියලා. මෙන්න මේකෙදිත් ඔබට සිද්ධ වෙනවා කොන්ඩම්ස් පාවිච්චි කරන්න ඒ දවස් 3කට වඩා මේ 3 වෙනි පේලියේ බෙහෙත් පෙති මිස් වුණත්. ඒ වගේම මේකෙදිත් ඊට දවස් 5කට කලින් ඔබ සංවාසයේ යෙදුණා ලිංගික සංසර්ගයක යෙදුණා පසු සංවාස පෙතිය මන් නැත්නම් අර පොස්ටිනෝ ආයි ලබා ගන්න සිද්ධ වෙනවා. ඊළඟ කාරණේ තමයි සමහර අය බය වෙනවා අර තද පැහැති පෙති එකක් හෝ කීපයක් මිස් වුණා කියලා. මේකට බය වෙන්න හේතුවක් නැහැ. මොකද මේකේ තියෙන හෝමෝන පෙති නෙමෙයි. මේකේ තියෙන යකඩ පෙති වගේ. ඒක නිසා ඔබ කරන්න ඕනේ. එහෙම පෙති මිස් වුණොත් පෙති 1ද 2ද 3ද ඔබ මේ පෙති ටික අවතලන්න. පැකට් එකෙන් ගලලා අයින් කරලා දාන්න. ඉතිරි පෙත්ත දවසට හිමි පෙත්ත ඒ විදිහට බීගෙන යන්න. ඒක ඉවරනාට පස්සේ අලුත් කාඩ් එකක් අරන් අලුත් විදිහට අර බෙහෙත් ටික බොන්න. ඔබට වෙනම කිසිම උපත් පාලන ක්‍රමයක් ඒ කියන්නේ අර කලින් වගේ කොන්ඩම්ස් පාවිච්චි කරන්න වෙන එකක් පසු සංවාස පෙති පාවිච්චි කරන්න වෙන එකක් මේ දුඹුරු පාට පෙති මිස් වුණා කියලා ඔබට කිසිම විටක අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි සමහර වෙලාවට අපි ගාවට එනවා මේ උපත් පාලන පෙති ගන්නකොට අර මම මුලින් කිව්වා වගේ වමනය ඔක්කාරය වගේ දේවල් එන්න පුළුවන් කියලා. ඒ වමනය ඇති වුණොත් එහෙනම් ඔබට මේ උපත් පාලන පෙති අරගෙන පැය දෙකක් ඇතුළත පැය දෙක උපත් පාලන පෙති අරන් පැය දෙකක් ඇතුළත වමන ගියා නම් හොඳට මතක තියාගන්න ඔබ නැවතත් එම උපත් පාලන පෙත්තක් තව එකක් ගන්න ඕනේ. ඊට පසු දින ගන්න පෙති ආපහු ඒ විදිහටම අරගෙන යන්න. පැය දෙකක් ඇතුළත වමන ගියොත් ඊට වඩා ගියොත් ඔබට එම උපත් පාලන පෙති නැවත ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබට දවස් දෙකකට වඩා වමනේ තියෙනවා නම් පාචනය වගේ රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා නම් ඔබ එතකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය තමයි මම මීට කලින් කිව්වා දින 3කට වැඩිය උපත් පාලන පෙති ඔබ අතින් මග ඇරුණොත් මොකක්ද කරන්න ඕන කියන ක්‍රියාමාර්ගය. අන්නේ ක්‍රියාමාර්ගයම ඔබ දින 2කට වැඩිය පාචනය වමනය වගේ රෝග ලක්ෂණ තිබ්බනම් මේ ගන්නකොට ඔබ අනුගමනය කිරීමක් සිද්ධ කරන්න ඕනේ. මම හිතන්නේ ඔන්න ඔය කොටස් ටික තමයි උපත් පාලන පෙති ගන්නකොට ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු ටික. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඔබ ගෙදර මේ උපත් පාලන පෙති පාවිච්චි කරනවා නම් ගෙදර කුඩා ළමයි ඉන්නවා නම් කුඩා ළමයින්ට මේවල් අහුවෙන්නේ නැති තැනක ඒගොල්ලන්ට ළඟා විය නොහැකි තැනක සිසිල් වියලි ස්ථානයක මේ උපත් පාලන පෙති ගබඩා කිරීම ඉතාමත් වැදගත්. උපත් පාලන පෙති විතරක් නෙමෙයි හොඳින් මතක තියාගන්න සියලුම ඖෂධ පොඩි දරුවෙක් ඉන්නවා නම් ඔවුන්ට ළඟා විය නොහැකි තැනක ආරක්ෂිත තැනක තබා ගන්න. හරි එහෙනම් මම හිතන්නේ දැන් මම උපත් පාලන පෙති ගැන එහෙම නැත්නම් මේ අපි කියපු ගිලින පෙති ගැන සෑහෙන විස්තරයක් සෑහෙන දැනුවත් කිරීමක් ඔබට අවශ්‍ය ප්‍රමාණයට කරා. ඒ වගේම තමයි උපත් පාලනය සඳහා මම අර කලින් කිව්වා වගේම මේට අමතරව බෙහෙත් විදින එක ඔබ දන්නවා අපි ඩිපෝ විදිනවා කියලා කියනවා. ඊට අමතරව අතට මම අර කලින් කිව්වා ජඩෙල්ලා ලිවෙනොජස්ට්‍රෝල් එහෙම නැත්නම් ඉම්ප්ලැනෝන් වගේ දේවල් අපි ඇතුල් කරනවා කියලා හැමට යටින්. ඒ වගේම තමයි කොන්ඩම්ස් පාවිච්චි කරනවා IUCD මෙරීනා වගේ IUDs ගර්භාෂය ඇතුළත කරන තැම්පතු අපි කරනවා. මේවා ඔක්කොම උපත් පාලනය සඳහා කරන ක්‍රියාමාර්ග.
ඒ එකින් එක ඒවා කරන්නේ කොහොමද? කාටද මේවා කරන්න පුළුවන්? මේ වගේ තියෙන අතුරු ආබාධ මොනවද? මේ වගේ තියෙන වැදගත්කම් ඔබට තියෙන වාසි මොනවද? ඒ සියල්ලම අපි වෙනම වීඩියෝ එකකින් ඔබ හමුවට ගේනවා. එහෙනම් එවැනි වීඩියෝ එකකින්